안녕하세요. ඊළඟට අපි යනවා 7 වෙනි පාඩමේ මුන්වා කොටසට. නාල්සි කාල ගුණය. කොරියාවේ ළමයි ඍතු 4ක් තියෙනවා. ඒ ඍතු 4 ගැන තමයි මේ පාඩමෙන් කතා කරන්නේ. හරිද? වසන්ත කාලය, ග්‍රීෂ්ම කාලය, සරත් කාලය, ශීත කාලය කියලා ඍතු 4ක් තියෙනවා. බලමු. 한국은 කොරියාව පොම් කියන්නේ වසන්ත කාලය. යොරම් ග්‍රීෂ්ම කාලය. කාල් සරත් කාලය. 겨울 සීත කාලය යන සාකේ චොරි. ඍතු 4ක් තුර්යෝතාන් පැහැදිලිවන නරා ඉන්නිදා රටක් වේ කියලා කියනවා. කොරියාව වසන්ත කාලය, ග්‍රීෂ්ම කාලය, සරත් කාලය, ශීත කාලය යන ඍතු 4ක් පැහැදිලි වන රටක් කියලා කියනවා. පොම් වසන්ත කාලය. සම්වොල් ඕවොරන් ඒ කියන්නේ ළමයි 3 වෙනි මාසයත් 5 වෙනි මාසයත් අතර වසන්ත කාලයේ 3 වෙනි මාසයත් 5 වෙනි මාසයත් අතර තත්ත තාම්යෝ උණුසුම් වන අතර මාර්තුත් මැයිත් අතර ළමයි උණුසුම්ලු. අන්නේ උණුසුම් කාල ගුණයට තමයි ළමයි වසන්ත කාලය කියන්නේ. හරිද? පොත්කොත් කියන්නේ ළමයි මල් జాතිය. එහෙ පිපෙන වසන්ත කාලයට පිපෙන මල් జాතිය. යොන්සනොන් ඒ කියන්නේ මල් జాතිය වසන්ත කාලයට පිපෙන. වාකත වැනි අරම්තවුන් ලස්සන කොසි මල් මණි ගොඩක් පිම්නිදා පිපෙනවලු. එතනදි කිව්වේ කොරියාවේ මෙන්න මේ උණුසුම් වසන්ත කාලයට පොත්කොත් කියන ලස්සන මල් පිපෙනවලු. මේ තියෙන ළමයි ෆොටෝ එකක් දාලා ඔයාලා පොතේ තියෙනවා මෙන්න මේක. බලන්න මේ තියෙන පොත්කොත් මල් හොඳේ. හරිම ලස්සනයි බලන්න. සරාම්දරන් මිනිස්සු පොම්මචි. ඒ කියන්නේ ළමයි මේ වසන්තය පිළිගැනීමේ කෝත් කූක්යොන්දෝ මල් නැරඹීමටත් කාගෝ යන අතර අරම්තවුන් ලස්සන පෝම් කියොන්චිරල් ඒ කියන්නේ වසන්තයේ දර්ශන චල්කිම්නිදා විඳ ගන්නවලු. දැන් ළමයි මෙයාලට වසන්තය ආව කිව්වම නිකන් අවුරුදු ආව වගේ තමයි. ඔන්න ඔය වසන්ත කාලේට එක එක උත්සවත් තියෙනවා මේ. හරිද? ඔය මිනිස්සු ලස්සන මල් නරඹන්නටත් යනවා. ගිහිලා ෆොටෝස් අරගෙන එහෙම ඒ අසිරිය මල්වල අසිරිය විඳ ගන්න මෙන්න මේ කාලෙට මේ මිනිස්සු යනවා. ඒක තමයි මේකෙන් කියන්නේ. ඊළඟට අපි එනවා ළමයි ග්‍රීෂ්ම කාලය ගැන කතා කරන්න. කලින් කතා කරේ වසන්ත කාලය, දැන් කතා කරන්නේ යොරම් ගැන. ග්‍රීෂ්ම කාලය. බලමු යොරම්. ග්‍රීෂ්ම කාලය යූවොල් පර්වොල් ඒන ඒ කියන්නේ 6 වෙනි මාසයත් 8 වෙනි මාසයත් අතර ළමයි. ජුනි මාසයත් අගෝස්තු මාසයත් අතර තමයි මේ ග්‍රීෂ්ම කාලය තියෙන්නේ. තොප්ගු රස්නෙයි වගේම පීගා මානි. ඒ කියන්නේ වැස්ස ගොඩක් ඔම්නිදා ඇද හැලෙනවලු. 6 වෙනි මාසයත් 8 වෙනි මාසයත් අතර ගොඩාක් රස්නේ වගේම ළමයි වැසිත් බහුලව ඇද හැලෙනවා කියලා තමයි මෙතන කියන්නේ. චමාගා ඒ කියන්නේ වැහි කාලය කත්නාගෝ අවසන් වෙලා සංක්ෂිප්තෝගා නොම්නන් ඒ කියන්නේ සෙල්සියස් අංශක 30 ඉක්මවන. නොම්නන් කියන්නේ ඉක්මවන. හරිද? මුදෝවිකා ඒ කියන්නේ ලොකු රස්නයක්. සිජක්තේම්යෝ පටන් ගන්න ගමන් සරාම්දරන් මිනිස්සු අරම්තවුන් ලස්සන හේප්‍යොනිනා ඒ කියන්නේ මුහුදු වෙරළවල් හෝ කෙගු කරෝ ඒ කියන්නේ ළමයි අර ඇලදොල ආශ්‍රිත තියෙන පරිසරය. හියුගාරල් නිවාඩුවට තොනක් නිදා යනවලු. දැන් ළමයි වැහි කාලය ඉවර වෙනවත් එක්කම සෙල්සියස් අංශක 30ට වඩා ලොකු රස්නයක් සෙල්සියස් අංශක 30 ඉක්මවන ලොකු රස්නයක් එනවා. එන්නේ ඒ කාලෙට මෙයාලා මුහුදු වෙරළවල් ආශ්‍රිතව එතකොට ගංගා ඇලදොලවල් ආශ්‍රිතව නිවාඩු වලට යනවා. පොඩි ට්‍රිප් එහෙම යනවා. ඒක තමයි මෙතනින් කියන්නේ.
ඊට පස්සේ පමේන රාත්‍රියේ යොල්තේ ආරෝ. ඒ කියන්නේ උෂ්ණත්වය අධික රාත්‍රියක්. හරිද? චමල් නින්ද සෝල්චිගිදෝ හම්නිදා. නින්ද කැඩෙනවලු ළමයි. රාත්‍රියට උෂ්ණත්වය අධික නිසා නින්ද යන්නේ නෑලු මෙයාලට. එහෙම රාත්‍රියේ තියෙනවා. දැන් අපි එනවා ළමයි ග්‍රීෂ්ම කාලයේ ඉවර වනවත් එක්කම සරත් කාලයට. කාවල් සරත් කාලය කූවොල් ශිබිල් වොරේනන්. ඒ කියන්නේ 9 වෙනි මාසයත් 11 වෙනි මාසයත් අතර. සරත් කාලයේ තියෙන ළමයි සැප්තැම්බරුත් නොවැම්බරුත් අතර. හරිද? මග්ගු පැහැදිලි වගේම සිවෝන්හන් නල්සිගා සිසිල් කාලගුණයක් ඉයෝජිම්නිදා දිගටම පවති. මෙතන කියන්නේ සරත් කාලයේ කාලගුණය ගොඩක් පැහැදිලිලු ඒ වගේම සිසිල්ලු. හ්යොන් හ්යොන් සෙක්සෙකරෝ. ඒ කියන්නේ විවිධාකාර වර්ණයන්ගෙන් කොක්ගේ ලස්සනට මුල්දන් වර්ණ ගැන්වුණු. මුල්දන් තන් පුමල්. ඒ කියන්නේ අර දර්ශනයට. පොග්ගි විහේ බැලීම සඳහා බැලීම වෙනුවෙන්. හරිද? සනරෝ කඳුවලට. යොහේන තොනානන්. ඒ කියන්නේ සංචාරය කිරීමට සංචාරය කරන සරාම්දරි මිනිසුන් මන්සම් නිදා බොහෝ වේ කියලා කියනවා. දැන් මෙතන කියන්නේ ළමයි අර විවිධාකාර ලස්සනට පාට වුණ කොළ බලන්න කඳුවලට සංචාරය කරන්න යනවලු ගොඩාක් මිනිස්සු. ඔය සරත් කාලේ ආවම ළමයි ගස්වල කොළ ලා දුඹුරු පාටට වගේ හැරෙනවා. ඔයාලා සමහර වෙලාවට ඔය ෆොටෝස් වල එහෙම දැකලා ඇති. හරිම ලස්සනයි. මේ මෙතනත් ෆොටෝ එකක් තියෙනවා. මේ දැක්කද මේ? දුඹුරු පාට වගේ ලා දුඹුරු පාට වගේ හැරිලා. නල්සිගා කාලගුණය චෝා හොඳ නිසා හක්යෝ උන්දොන් වේන. ඒ කියන්නේ පාසල්වල ක්‍රීඩා උත්සව හා චුක්චේ විවිධ උත්සව තන් ආදිය වාකතන් වැනි චුන්යොහන් වැදගත් හින්සාගා උත්සව මණි යොල්ලිම් නිදා ගොඩක් පැවැත්වෙනවා කියලා කියනවා. දැන් ළමයි මේ සරත් කාලයේ කාලගුණය ගොඩාක් පැහැදිලිනේ. ඔයාලට මතකද මේ මෙතන මග්ගු කියලා කිව්වා. ගොඩාක් පැහැදිලි වගේම සිසිල්. සිවෝන්හන් කියන්නේ සිසිල්දායක. හරිද? ඒ නිසා ළමයි ගොඩක් උත්සව කරන්න ලේසි. දැන් බැහි කාලෙට එහෙම උත්සවයක්වත් තියන්න බෑනේ සාමාන්‍යයෙන්. ග්‍රීෂ්ම කාලෙටත් එහෙමනේ. අමාරුයිනේ. දැන් සරත් කාලේ එහෙම නෑ. ගොඩාක් කාලගුණය පැහැදිලි. ඒ නිසා මෙයාලා ක්‍රීඩා උත්සව විවිධ වැදගත් උත්සව පවත්වන්නේ මෙන්න මේ සරත් කාලෙදී. හරිද? මේකත් ඔයාලට තේරුණා නේද? හරි ළමයි අපි එනවා සරත් කාලය ඉවර වෙනවත් එක්කම ශීත කාලයට. ශීත කාලයේ තියෙන විශේෂත්වය මොකද්ද? හිම වැටෙනව නේද ළමයි? හරි. කියෝල් ශීත කාලය ශිබීවොල් ඊවොල්. ඒ කියන්නේ 12 වෙනි මාසයත් දෙවනි මාසයත් අතර. දෙසැම්බර් මාසයත් පෙබරවාරි මාසයත් අතර තමයි ළමයි ශීත කාලය තියෙන්නේ. යොන්හා ශිප්දෝ කජි. ඒ කියන්නේ සෙල්සියස් අංශක -10 දක්වා නෙරියෝ කල් චොන්තොරෝ. ඒ කියන්නේ පහතට යන තරම්ම මෙව් ගොඩා චුක්කෝ සීතලයි වගේම කන්මුරි. ඒ කියන්නේ ගංගාවල ජලය ඔල්ගිදෝ හම්නිදා සීතලෙන් මිදීමත් සිද්ධ වෙනවා. මෙතන කියන්නේ සීතල කාලයට සෙල්සියස් අංශක -10 දක්වා පහතට යන තරම්ම ගොඩාක් සීතලයිලු. ඒ වගේම ගංගාවල ජලයත් සීතලෙන් මිදෙනවලු. නොපංචිදේනන්. ඒ කියන්නේ උස් ප්‍රදේශයන් වල නුනිමානි හිම ගොඩක් නෙරියෝ වැටිලා සකිනා සකේත පෝද. සකි ක්‍රීඩාව හෝ ස්කේට් බෝඩ් කියන ක්‍රීඩාව. ඔය සකි ක්‍රීඩාව කියන ළමයි හිම මත ලිස්සා යාමට. ඔයාලා දැකලා ඇති ඔය උස් බිම්වල ඉඳන් සමහර මිනිස්සු හිම මත ලිස්සා යනවා මේ ශීත කාලයට. ඕන තරම් ඔයාලා දැකලා ඇති ඒවනම්. තන් වැනි කියෝල් ශීත කාලයේ සපෝජරල් ස්පෝර්ට් ක්‍රීඩා චල්කිනන්
රස විඳින සරාමි මන්සම් නිදා. මිනිස්සු බොහෝය. දැන් ඔය හිම වැටෙන කාලෙට එහෙම එයාලා ආසාවටත් එක්ක යනවා ඔය හිම මත ලිස්සා යාමේ ක්‍රියාකාරකම් කරන්න. ඒක තමයි ළමයි මෙතනින් කියන්නේ. සමිරන් චුග්ගෝ. ඒ කියන්නේ දවස් 3ක් සීතල වී සායිරන් තත්තතන්. දවස් 4ක් උණුසුම් වන සමන් සාවුන් කියන යොම්සනි සංසිද්ධිය නතා නගිදෝ හම්නිදා ඇඟවීමක් කරයි කියලා කියන. මෙතන කියන්නේ දැන් මේකයි. හරිද? 12 වෙනි මාසයත් දෙවැනි මාසයත් අතරනේ සීතල කාලගුණය තියෙන්නේ. ඒ සීතල කාලගුණයේ අතරතුර දවස් 3ක් සීතලයිලු, ඒ වගේමයි දවස් 4ක් රස්නේලු, උණුසුම්ලු. හරිද? දැන් මෙහි වහිනෝ පායනෝ ඒ වගේ තමයි. අන්න ඒක තමයි මෙතනින් කියන්නේ. දැන් ඔයාලට මේ ඡේදෙත් තේරුණා නේද ළමයි? 한국 사람들은 කොරියානු මිනිස්සු නොමු ගොඩක් තෝන් යොරමිනා. ඒ කියන්නේ රස්නේ ග්‍රීෂ්ම කාලයට හෝ නොමු චූන් කියවුල් පෝදා. ඒ කියන්නේ ගොඩක් සීත කාලයට පෝදා වඩා සිවෝන් හගු සිසිල් කාලයට සහ kyonchiga aram taun pom. ඒ කියන්නේ kyonchiga කියන්නේ ළමයි වටපිටාව. aram taun ලස්සන pom වසන්ත කාලය සහ කාවරල් සරත් කාලයට චුවාහම්නිදා කැමතිලු. මෙතන කියන්නේ කොරියානුවන් රස්නේ කාලෙටයි සීතල කාලෙටයි වැඩිය වසන්ත කාලෙටයි සරත් කාලයටයි ගොඩක් කැමතියි කියලා. කොරෝනා. නමුත් යොජමන් මේ දවස්වල ඉසන් කියුන රෝ අසාමාන්‍ය කාලගුණයෙන් පොම්වා කාල් වසන්ත කාලය හා සරත් කාලය චල්බාචින් කොත්කත්තා. ඒ කියන්නේ කෙටි වෙලා වගේ කියලා මනන් සරාම්දරි ගොඩක් මිනිස්සු ඉයාගිහම් නිදා කතා කරයිලු. කොරියාවේ ඉන්න ගොඩක් මිනිස්සු කියනවලු මේ දවස්වල නම් සරත් කාලයයි වසන්ත කාලයයි ඉතා කෙටි වෙලා කියලා. හරිද? ඒක තමයි මෙතනින් කියන්නේ. දැන් ඔයාලට ළමයි මේ පාඩම තේරුණාද? දැන් මුලින්ම අපි කතා කරේ මොකද්ද? වසන්ත කාලය ගැන. වසන්ත කාලයේ කාලගුණය ළමයි උණුසුම්. ඊට පස්සේ අපි කතා කරා සරත් කාලය ගැන. සරත් කාලයේ කාලගුණය අපි මොනවද කිව්වේ? සිසිල් කියලා. ඊට පස්සේ ග්‍රීෂ්ම කාලය ගැනත් අපි කතා කරා. ග්‍රීෂ්ම කාලයේ කාලගුණය ගොඩාක් රස්නේ කිව්වා. ඊට පස්සේ සීත කාලයට ආවා. සීත කාලයේ කාලගුණය ගොඩාක් සීතලයි කිව්වා. ඒ ටික ඔයාලා මතක තියාගන්න. හරිද? හරි. අපි ඊළඟ පාඩමේ මුන්වා කොටසින් එනම් හම්බ වෙමු. 안녕히 계세요, 여러분.